දවසක් හැමෝටම හැමදාම වගේ අදත් ඔයාලව මගේ channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා දකින්නේ ෂැන්හයි වල ඉඳන් හංජෝ වලට අපේ බුලට් ට්‍රේන් ජර්නි එක මොන වගේද කියලා. මුලින්ම කියන්න ඕන ෂැන්හයි වල ඉඳන් දැන් හංජෝ වලට යන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් අපි තෝරගත්තේ ඇත්තටම බුලට් ට්‍රේන් එකක යනවා කියන එක. මොකද අපි මීට කලින් ඇත්තටම බුලට් ට්‍රේන් එකක ගිහිල්ලා තිබෙත් නැහැ. ඒ හින්දා ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් ඕන නිසා අපි තීරණය කරා බුලට් ට්‍රේන් එක ගන්නවා කියලා. දැන් ඔයාලා කවුරු හරි මෙහෙට ඇවිල්ලා ෂැන්හයි වල ඉඳන් වෙනත් සිටි එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් බුලට් ට්‍රේන් එකක් පාවිච්චි කරලා බුලට් ට්‍රේන් පටන් ගන්න ස්ටේෂන් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ ස්ටේෂන් එකට ගිහිල්ලා තමයි බුලට් ට්‍රේන් එක ගන්න වෙන්නේ. ඉතින් දැන් අපි නතර වෙලා ඉන්න තැන ඉඳන් ළඟම ස්ටේෂන් එක තමයි ෂැන්හයි සවුත් රේල්වේ ස්ටේෂන් එක. ඉතින් දැන් මේ අපි යන්නේ ඇත්තටම සවුත් ස්ටේෂන් එකට. දැන් ඔයාලා මේ දකින්නේ ෂැන්හයි සවුත් රේල්වේ ස්ටේෂන් එක. ඉතින් දැන් මෙතනින් ඇතුළට ගියාට පස්සේ තමයි අපිට ට්‍රේන්ස් වලට යන්න තියෙන්නේ. මෙතනට එන්න කලින් අපිට කලින් ටිකට්ස් බුක් කරගන්නවා නම් තමයි ගොඩක්ම හොඳ. මොකද සීට්ස් බුක් වෙන්න පුළුවන්. ඒත් අපි ටිකට් බුක් කරන්න යද්දී එයාලගේ වෙබ්සයිට් එක වැඩ කරේ නැහැ මොකක් හරි සිස්ටම් ප්‍රශ්නයක් නිසා. ඉතින් ඒ නිසා අපි හිතුවා ස්ටේෂන් එකට ඇවිල්ලා ටිකට්ස් ගන්නවා කියලා. ඉතින් ඔයාලා කවුරු හරි සවුත් ස්ටේෂන් එකට ඇවිල්ලා ටිකට්ස් ගන්න හිතන් ඉන්නවා නම් මෙතන ගේට්ස් කීපයක්ම තියෙනවා. ඒ කැමති ගේට් එකකින් එන්ට උනාට පස්සේ වම් අත පැත්තට හැරිලා ඉස්සරහට ගියාට පස්සේ තමයි අපිට ටිකට්ස් ඉෂුව කරන කවුන්ට් එක හම්බ වෙන්නේ. ඉතින් දැන් මේ ඔයාලා දකින ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ අපි යන ට්‍රේන් එක මොකක්ද, එතකොට ට්‍රේන් එකේ නම්බර් එක, ටයිම් එක, ට්‍රේන් ස්ටේෂන් එක මොකක්ද, අන්න ඒ වගේ දේවල් ටික මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කවුන්ට් එකට ආවට පස්සේදී ඔයාලට පුළුවන් යන සිටි එක අනුව මොන ට්‍රේන් එකද කියලා බුක් කරගන්න. ඔයාලා මතක තියාගන්න ඕන ඔයාලා කවුරු හරි මෙතනට එනවා නම් ටිකට්ස් බුක් කරන්න අනිවාර්යයෙන්ම අපේ පාස්පෝර්ට් එක මෙතනදී ළඟ තියෙන්න ඕන. ඉතින් හංජෝ වලට ටිකට්ස් බුක් කරද්දී අපි බිස්නස් ක්ලාස් ටිකට්ස් දෙකක් තමයි ගත්තේ. ඉතින් මේක අපේ පළවෙනි බුලට් ට්‍රේන් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි ඒ හින්දා හිතුවා බිස්නස් ක්ලාස් ටිකට්ස් දෙකක් ගන්නවා කියලා. අනිත් එක ගණන් බැලුවම එච්චර ලොකු ගානකුත් නෙමෙයි උනේ. එක්කෙනෙක්ට චයිනා යුවන් 216ක්, ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් රුපියල් 10600ක් වගේ ප්‍රමාණයක් තමයි උනේ. ඉතින් ට්‍රේන් එක ඇතුළට යන්න කලින් මුලින්ම මෙන්න මේ සිකියුරිටි පොයින්ට් එක පහු කරලා තමයි යන්න වෙන්නේ. ඉතින් මෙතනදී අපේ ටිකට් එක ස්කෑන් කරලා ඒ දේවල් ටික චෙක් කරනවා. ඒ වගේම තමයි අපේ බෑග්ස් ටික ස්ක්‍රීන් කරලා බලනවා. ඉතින් දැන් මෙතනදී මට ඔයාලට විශේෂ දෙයක් පෙන්වන්න ඕන. ඒ තමයි දැන් අපේ බඩු ටික ස්ක්‍රීන් කරද්දී අපි ළඟ වතුර බෝතල් කීපයක් තිබුණා. ඉතින් ඒකක්වත් අපි ඇත්තටම ඕපන් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒත් එයාලා ඒ ටික අරගෙන චෙක් කරලා බලලා ඕපන් කරලා තිබුණේ නැති නිසා තමයි අපිට ආපහු ඒ ටික දුන්නේ. ඉතින් මොනවා හරි ගේන මොනවා හරි ජූස් එකක් හරි ඒ වගේ මොනවා හරි ඩ්‍රින්ක් එකක් ඕපන් කරපු බොටල් එකක් නම් තියෙන්නේ. ඒක අපිට මෙතනින් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒක ඔයාලා මතක තියාගන්න කවුරු හරි චයිනා වලට ඇවිල්ලා ට්‍රේන් එකක්, ඒ කියන්නේ බුලට් ට්‍රේන් එකක් බුක් කරන්න යනවා නම් චෙකින් වලදී මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ට්‍රේන් ස්ටේෂන් එකේ ඇතුළ මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. අර එයාපෝට් එකක් ඇතුළට ආව වගේ තමයි දැනෙන්නේ. ඔයාලා බිස්නස් ක්ලාස් ටිකට්ස් අරගන්නවා නම් ඔයාලට බිස්නස් ක්ලාස් ලවුන්ජ් එක තියෙනවා. ඒකට ගිහිල්ලා ටී එකක්, කොෆි එකක්, ඒ වගේම මොනවා හරි ස්නැක් එකක්, ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් එහෙම ගන්න නැත්නම් ඔයාලට මේක වටේටම පොඩි පොඩි shops තියෙනවා. ඒවට ගිහිල්ලා Tamanට කැමති කෑම වර්ගයක්, ඒ වගේම ඩ්‍රින්ක් එකක්, ඒ වගේ දේවල් අරගන්න පුළුවන්.
ස්ටේෂන් එක ඇතුළට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි වටපිට පේන්න තියෙන්නේ. මට ඔයාලට කියන්න ඕනු දේ තමයි දැන් බලන්න ඔයාලා මේ දකින වහල හදලා තියෙන්නේ ඇත්තටම ග්ලාස් වලින්. ඉතින් මේ ග්ලාස් වලින් හදපු නිසා ඉරේලිය හොඳට ඇතුළට වැටෙන්න තමයි හදලා තියෙන්නේ. එතකොට ඒගොල්ලොන්ට ඇතුළත ලයිට්ස් වැඩිය පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ස්වාභාවික එළිය ඒගොල්ලෝ හරියට පාවිච්චි කරලා ඇතුළට අරගෙන තියෙනවා. යන කරන්ට් බිල ඒ ටික අඩු කරන්න. ඉතින් ඇතුළට ආවට පස්සේ ඇත්තටම හරිම ලස්සනයි. ලෝකයේ විවිධ රටවල් වල ට්‍රේන් ස්ටේෂන් දැකලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපියන් රටවල් වල ඒවත් එක්ක කම්පෙයාර් කරලා බැලුවම මම දැකපු හරිම ලස්සන පිළිවෙල ඒ වගේම පිරිසුදුම ට්‍රේන් ස්ටේෂන් එකක් තමයි මේ ස්ටේෂන් එක. ඉතින් අපේ ට්‍රේන් එක පිටත් වෙන්නේ 10:23ට. දැන් මේ ඔයාලා දකින්නේ ඇත්තටම හන්ජෝ වලට යන ට්‍රේන් එකට බෝඩ් වෙන්න ඉන්න කට්ටිය. ඉතින් අර ෆ්ලයිට් එකකට බෝඩ් වෙනවා වගේ තමයි බිස්නස් ක්ලාස් නිසා ප්‍රයොරිටි හම්බ වෙනවා අපිට. ඉතින් මෙතනින් පහළට ගිහිල්ලා තමයි අපිට ට්‍රේන් එක ගන්න තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට ආවට පස්සේ මේ ඔයාලා දකින්නේ අපි යන්න ඉන්න බුලට් ට්‍රේන් එක. ට්‍රේන් එක ඇතුළට ආවට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්න තිබුණේ. ඇත්තටම මේක 5 දෙනෙක්ට ඉන්න පුළුවන් කැබින් එකක් විදිහට තමයි තියෙන්නේ. මම දන්නේ නැහැ තව මීට වැඩිය වෙනත් බිස්නස් ක්ලාස් කැබින්ස් තියෙනවද කියලා. ඒ වුණාට අපි ආපු එකේ තිබ්බේ මෙන්න මේ වගේ ඒරියා එකක්. ඉතින් දැන් බිස්නස් ක්ලාස් එකේ අයට තමන්ගේ බෑගේජස් ටික මේ කැබින් එක ඇතුළෙම තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි මේ වාඩිලා ඉන්න සීට් එක ගත්තත් සාමාන්‍යයෙන් අර ෆ්ලයිට් එකක වගේම තමයි අපිට නිදා ගන්න ඕන නම් එහෙම ඒ විදිහට අපිට බෙඩ් එකක් විදිහට සීට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් අපි ඉන්න තැන මෙන්න මේ විදිහට වතුර බෝතල් දෙකක් ඒ වගේම පොඩි ස්නැක්ස් දාලා තිබුණු චූටි පවුච් දෙකක් වගේ එකක් තිබ්බා. ඉතින් ඒක ඕපන් කරාට පස්සේ ඇත්තටම ඇතුලේ තිබ්බේ එක එක ඔය නට්ස් වර්ග, ටොෆීස් අන්න ඒ වගේ දේවල් ටිකක්. ඉතින් අර පොඩි මොනවා හරි බඩගින්නක් ආවොත් කන්න ඒ වගේ ස්නැක්ස් තමයි දාලා තිබ්බේ. සාමාන්‍ය පැය 4-5ක් වගේ කාලයක් ගත වෙන ට්‍රේන් ජර්නි එකක් නම් අපේ ටිකට් එකට ඇත්තටම මීල් එකකුත් ඇඩ් වෙනවා. ඉතින් දැන් අපි යන මේ ට්‍රේන් එකේ ඇත්තටම විනාඩි 46ක් වගේ තියෙන නිසා තමයි මම හිතන්නේ එයාලා ස්නැක්ස් පැක් එකක් ඒකට ඇඩ් කරලා තියෙන්නේ. ෂැන්හයි වල ඉඳන් හන්ජෝ වලට සාමාන්‍ය කිලෝමීටර 160ක් 170ක් වගේ තියෙනවා. ඉතින් අපි යන මේ බුලට් ට්‍රේන් එක මිනිත්තු 46කින් තමයි හන්ජෝ වලට යන්නේ. ඉතින් දැන් මේ කැබින් එක ඇතුළට ආවට පස්සේ මෙතන උඩ ඩිස්ප්ලේ කරලා තියෙනවා පැයට කිලෝමීටර කීයකින්ද යන්නේ කියන එක. ඒ කියන්නේ ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට ස්පීඩ් එක අඩු වැඩි වෙන විදිහ බලන්න පුළුවන්. ඒ වගේම තමයි කොහොමද ටෙම්පරේචර් එක ඒ දේවල් ටිකත් තුලෙදිම අපිට බලන්න පුළුවන් විදිහට මෙතන ඩිස්ප්ලේ කරලා තමයි තියෙන්නේ.是泛发了笑，为阴阳抽象，喷执着，思过理之遥，似山般绝代风华，又像弥漫天涯，茶自轻松无恙，飘飞尽然胭脂花。落光所能灿烂，风风
ඉතින් හංජෝ වලට එනකන් අපි දැකපු වටපිටාව තමයි දැන් ඒ ඔයාලා දැක්කේ. ඉතින් ඔයාලා කාට හරි මේ වගේ බුලට් ට්‍රේන් එකක් බුක් කරගන්න ඕනයි නම් චයිනා වලට ආපු වෙලාවකදී ඔයාලට පුළුවන් 12306 කියන මෙන්න මේ චයිනා රේල්වේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ ටිකට් එක බුක් කරගන්න. එහෙමත් නැත්නම් ලේසිම ක්‍රමය තමයි චයිනා රේල්වේ මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. දැන් අපි ඇත්තටම හංජෝ ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා දැන් මේ දකින්න ඇත්තටම ස්ටේෂන් එකේ වටපිටාව මොන වගේද කියලා. ඉතින් දැන් අපි මේ ඉන්න ප්ලැට්ෆෝම් එකෙන් පහළට ගියාට පස්සේ තමයි අපිට වෙනත් ට්‍රේන් එකකට මාරු වෙනවා නම් එහෙමත් නැත්නම් ටැක්සි එකක් ගන්නවා නම් ඒ දේවල් වලට යන්න තියෙන්නේ. 做一支你兜兜里的口红，享受早上被涂抹的感觉，时时刻刻的陪伴，小心翼翼的呵护，红的像火，火一样热情，火一样的挚爱。ඉතින් මෙතනට ආවට පස්සේ අපිට ආයෙම එකපාරක් ස්කෑන් කරන්න තියෙනවා අපේ ටිකට් එක. ඊට පස්සේ තමයි අතටම අපිට එළියට යන්න තියෙන්නේ. ඉතින් එළියට ආවට පස්සේ අපිට වෙන ට්‍රේන් එකකට මාරු වෙනවා නම් එහෙමයි එහෙමත් නැත්නම් ටැක්සි වලට යනවා නම් ඒ දේවල් ටිකට වෙන වෙනම යන්න පුළුවන්. අනිත් දේ තමයි දැන් මේක ඇතුළෙම මොනවා හරි කෑම ගන්නවා නම් ඒ දේවල් වලට ඒ කෑම කඩත් හැමදේම වගේ මේක ඇතුළෙම තියෙනවා. දැන් ඔයාලා මේ දකින ඇත්තටම හංජෝ සිටි එක මොන වගේද කියලා. ඉතින් ස්ටේෂන් එකේ ඉඳන් අපි නතර වෙලා ඉන්න හොටෙල් එකට යන ගමන් දැකපු දේවල් ටික තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ අපි නතර වෙලා ඉන්න හොටෙල් එක ළඟ වටපිටාව. මට ඔයාලට මෙතන පෙන්වන්න ඕන දෙයක් තිබ්බා. ඒ තමයි අපිත් එක්ක ආපු ඩ්‍රයිවර් ඇත්තටම අපිව බස්වල තිබුණේ වැරදි හොටෙල් එකක් ළඟින්. ඒ කියන්නේ අපේ හොටෙල් එක ළඟ ඉඳන් මීටර් 50ක් විතර වගේ දුරින් තියෙන අනිත් පැත්තේ හොටෙල් එක ළඟ තමයි නතර කරලා තිබුණේ. ඉතින් අපි එතනින් බැස්සට පස්සේ ඒ හොටෙල් එකේ අයගෙන් අපි අපේ හොටෙල් එකේ විස්තර අහුවම ඇත්තටම එයාලා අපිව අපේ හොටෙල් එක ළඟට එනකන් එක්කරගෙන ආවා. මට ඔයාලට කියන්න ඕන දේ තමයි ට්‍රාන්ස්ලේට් කරලා කතා කරලා අපේ අවශ්‍යතාවය කිව්වට පස්සේ හැමෝම වගේ උදව් කරනවා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ අපේ හොටෙල් රූම් එක මොන වගේද කියලා. තවත් විශේෂ දෙයක් තිබ්බා හොටෙල් එකේ ඔයාලට මට පෙන්වන්න ඕනුනේ. ඒ තමයි මෙහි බහුතරයක් හොටෙල් වල ඇත්තටම හැම එකකම වගේ හොටෙල් එකේ වැඩට රොබෝ කෙනෙක් ඉන්නවා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ ඒ වගේ රොබෝ කෙනෙක්. ඉතින් අපි මොනවා හරි රූම් එකට ඕඩර් කරොත් සාමාන්‍යයෙන් වතුර එකක් නැත්නම් කෑම එකක් ඒ වගේ දෙයක් ඕඩර් කරොත් ඉතින් ඇත්තටම මේ රොබෝ හරහා තමයි එයාලා අපේ රූම් එකට එවන්නේ. ඉතින් මේ රොබෝව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිය අනුව ඔටෝ එයාලා ලිෆ්ට් එක ළඟට ආවට පස්සේ ලිෆ්ට් එක ඕපන් වෙනවා. ඒ වගේම තමයි ක්ලෝස් වෙන එකත් ඒ විදිහටම වෙනවා. ඉතින් චීනට ආපු කෙනෙක් නම් ඔයාලා මේක දැකලා ඇති. ඉතින් දැකපු නැති කෙනෙක්ට බලා ගන්න ඕනි හින්දා තමයි ඇත්තටම මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ.
හෝටල් එකට චෙක් ඉන් වුණ ගමන්ම අපි පොඩ්ඩක් එළියට ආවා වටපිටාව මොන වගේද කියලා බලන්න. ඉතින් ඒ ළඟ ඇවිදිද්දි ඇත්තට මෙන්න මේ පළතුරු කඩේ හම්බුණා. අපි ආව පළතුරු ටිකක් අරගන්න. ඔයාලා බලන්නකෝ පළතුරු කඩේ තියෙන පළතුරු කොච්චර ෆ්‍රෙෂ්ද කියලා. ඉතින් ඒකම දැන් මේ අපි ඉන්න වටේට තව එක ෂොප්ස් තියෙනවා. ඒ අතරින් අපි 7-Eleven එකක් දැක්කා. ඉතින් ඒ හින්දා ඒකටත් ආවා. මෙහි ගොඩාක් දුරට හැම තැනකම වගේ 7-Eleven ෂොප්ස් තියෙනවා. එතකොට ආපු කෙනෙක්ට ගිහිල්ලා Tamanට අවශ්‍ය දෙයක් ඇත්තටම සාමාන්‍ය කඩවලට වැඩිය ගණන් අඩුවට මෙතනිනුත් ගන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් එනවා නම් ඇත්තටම මට ඔයාලට පෙන්වන්න ඕනුනේ මේ ෂොප් එකේ මෙහි තියෙන එක පොඩි කෑම ಜಾති. ඒ කියන්නේ විශේෂයෙන්ම කේක් වර්ග අන්න ඒ වගේ දේවල්. ඉතින් ඇත්තටම හරිම රසයි. ඒකම අයිස්ක්‍රීම් වර්ගත්. ඒ ගත්තත් ඇත්තටම හරිම රසයි. ඉතින් කවුරු හරි එනවා නම් ඇත්තටම ඔයාලා මෙන්න මේ දෙක try කරන්න. අනිත් රටවල් එක්ක බැලුවම මෙහි කේක් වර්ග අයිස්ක්‍රීම් ඇත්තටම හරිම රසයි. අද ගෙනාපු මේ ට්‍රේන් ජර්නි වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් හංජෝ වල තියෙන තවත් ලස්සන තැන් මොනවාද බලන්න යන්න තියෙන්නේ. ඒ වගේ තැන්වල කරපු වීඩියෝ එක මගේ ඉස්සරහට එන්න තියෙන අනෙත් වීඩියෝ එකෙන් ඔයාලට දකින්න පුළුවන්. ඉතින් ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේ වගේ රටවල් ගැන විශේෂ තැන් ගැන ඔයාලා දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරපු නැති අයට මම ආරාධනා කරනවා channel එක subscribe කරන්න කියලා. ඉතින් එහෙනම් අපේ ඊළඟ journey එකෙන් ඔයාලව හම්බ වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.